තථාගතයන් වහන්සේ බණ කියනකොට කොහොම තියෙන්නේ නැද්ද? ඒ උන්වහන්සේගේ අසංකේය වූ කල්පලක්ෂ 4ක් පෙරම් පුරලා ඒ ලබාගත් අවබෝධය තුලින් සිද්ධ කළ දේශනාවන් වලදී අපි සංසාරේ කවදා හරි පින් කරන්න ඕන බුදු කෙනෙක් ඉස්සරහ බණ ටිකක් අහන්න. කෙසේ හෝ වේවා ඒ දේශනා ප්‍රතිහාරය කියන එක හරි වැදගත්. දේශනා විලාසය කියන එක හරි වැදගත්. එතනදී මම දේශනා කරන්නේ මේ කවදාවත් මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ. ඇත්තනේ. කිසිම අවස්ථාවක. එතකොට ගොඩක් තරුණ මහත්තුරු කට්ටිය කල්පනා කරනවා. ඒ කට්ටියගේ ජීවිතේ වෙන්නෙම හිතන දේ නෙමෙයි. ඒක කොච්චර කාවැදුනද කියනවා නම් මම දැක්ක තරුණයෝ මේ ටැටූ විදිහට ඒවා ඩිසයින් කරගෙන තියෙනවා. එතකොට වාහනවල ගොඩක් මිනිස්සු මේක ගහගෙන තියෙනවා. කොරියාවේ රැකියා කරන තරුණ පිරිසක් කතා කරලා ෆොටෝ එකක් කරන වැඩ කරන මැෂින් එකේ ගහලා. මං අයියෝ කොයි මැෂින් එකේ ගැහුවේ? නෑ හාමුදුරුවනේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ කිව්ව ඊළඟ මොහොතේ.